අදත් ඉතින් ඔයගොල්ලෝ සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නේ අපේ BM Technic YouTube channel එකත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා like පාරකුත් දාගෙන අපි අපේ වීඩියෝ එකට යමු. අපේ PC එකේ අපේ එදිනෙදා වැඩ කරන්න අපිට ගොඩාම ඕන වෙලා තියෙනවා Microsoft account එකක්. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද නිවැරදිව Microsoft account එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඕගොල්ලෝගේ Chrome එක on කරගන්න ඕනේ. ඊට පස්සේ මේ type bar එකට ගිහිල්ලා අපි Microsoft කියලා type කරන්න ඕනේ. මෙතන තියෙන enter button එක දුන්නාම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් එනවා. ඉතින් මෙන්න මේ තියෙන උඩම තියෙන වෙබ්සයිට් එකේ තියෙන Microsoft AI code කියලා අපි අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට අපි අරන් එනවා. අපි මෙන්න මේ උඩ තියෙන අපේ icon එක ක්ලික් කරගන්න ඕනේ. ඒ ක්ලික් කරගත්තාම අපිට මෙන්න මේ වගේ type bar එකක් එනවා. අපි ඉතින් අලුතෙන් අපේ account එක හදන්න Microsoft. ඒක නිසා අපි මෙතන create one කියලා එක දෙනවා. එක දුන්නාම අපිට එනවා අපේ Gmail අපිට මේ ඇඩ්‍රස් එක මෙතන අපේ හැම එකක් දෙන්න පුළුවන්. ඒත් අපි ඉතින් Microsoft ලා දෙන එක අපි ගන්න ඕන නිසා අපි අපේ email name එක මුලින්ම දෙනවා. මම දෙනවා දැන් මගේ නම. ඕගොල්ලෝ දෙනවා ඕගොල්ලෝගේ නම. කිසිම capital ලකුරක්වත් capital ලකුරක් දෙන්නත් බෑ. මේකේ අපිට add කරන්නත් බෑ. ඉතින් මම යන්නේ මේ වගේ මගේ නම දෙනවා. ඉතින් ඕගොල්ලෝ හොඳින් මතක තියාගත්ත යුතු කාරණයක් වශයෙන් ඕගොල්ලෝගේ නමේ පොඩි කෑල්ලක් දීලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝගේ මං කියන්නේ මේ සම්පූර්ණ නම කියන්නේ නමේ කෑලි දෙකක්වත් ඕගොල්ලෝ දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන next button එක අපි click කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තැනකට අපි අරන් එනවා. ඉතින් අපි මෙන්න මෙතන අපේ password එක දෙනවා. දැන් ඕගොල්ලන්ට කැමති password එක මෙතන යොදා ගන්න පුළුවන්. මම දෙනවා මගේ password එක. ඊට පස්සේ මෙන්න මෙතන next button එක click කරාම අපිට මෙන්න මේ වගේ තැනකට අරන් එන්නේ. මෙන්න මෙතන first name එක අපි දෙන්න ඕනේ. ඒක capital දුන්නාට කමක් නෑ මුල් ලකුර. ඊට පස්සේ අපි last name එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන next button එක click කරනවා. අපේ country එක automatically වැටෙනවා. ඕගොල්ලෝගේ ආව නැත්තම් මෙන්න මේ ඊතලේ click කරලා ඕගොල්ලෝ මෙන්න මෙතනින් අපේ country එක select කරගන්න පුළුවන්. අපි අපේ උපන් දිනේ අපි මේ විදිහට දෙන්න ඕනේ. මේ විදිහට අපි next button එක දුන්නාම අපේ උපන් දිනේ දීලා අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි අරන් එනවා. ඉතින් මෙන්න මෙතන කියනවා අපි රොබෝ කෙනෙක්ද කියලා රොබෝ කෙනෙක් නෙමෙයි අපි මිනිස්සෙක් කියලා තහවුරු කරගෙන තමයි දැන් මේකට ඕනේ. අපි මෙන්න මේක ක්ලික් කරනවා. දැන් අපිට මෙන්න මේක හරියට හදන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ අත තියෙන පැත්තට අපිට මෙන්න මේක හදන්න තියෙනවා. හදලා මෙන්න මෙතන සබ්මිට් දෙන්න තියෙනවා. දැන් අපි ඒගොල්ලෝ එක මේ වෙලාව කිව්වා. දැන් මේ අත තියෙන පැත්තට අපි මෙන්න මේක හදන්න ඕනේ. දැන් ඒකත් අපි සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ගේ තියෙන පැත්තට මේක ඔටෝම හැදිලා තියෙන. ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්නම් ඔයගොල්ලෝ ඒක හදන්න. අපි මේක සබ්මිට් කරනවා. ඊට පස්සේ මේ පුටුව අපි මේකේ තියෙන පැත්තට අපි හරවන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේකත් සබ්මිට් කරනවා. ආයිත් මෙන්න මේක මෙහෙම දීලා ආයිත් මෙතන සබ්මිට් කරනවා. හරි. දැන් අපිට මෙන්න මේ වගේ Microsoft account එක හැදෙන නිසා මෙන්න මේ වගේ load වෙනවා අපිට පේනවා. හරි. ඉතින් දැන් අපිට මේ වගේ අපේ Microsoft account එක හැදුණා. දැන් මෙන්න මේ වගේ අපි දුන්න නම අපේ email address එක අන්න ඒ වගේ වැටලා තියෙනවා. අපිට මෙතනට ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕන නම් මෙන්න මේක උඩ අපිට ක්ලික් කරන්න තියෙනවා.
ක්ලික් කරාම මෙන්න මෙතනින් අපි ඕකේ දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ආවම අපේ මේක තියෙන නිසා අපි මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරනවා. අපිට මෙන්න ඊට පස්සේ අපේ ඩෙස්ක්ටොප් එකේ තියෙන ගැලරිය ඔන් වෙනවා. අපි ඊට පස්සේ මෙන්න මෙතන කැමති ෆොටෝ එකක් අපිට මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. මම මෙතන සේව් දෙනවා. සේව් දුන්න ගමන් මෙන්න මේ වගේ අපිට අපේ ෆොටෝ එකත් ඇඩ් කරගෙන අපේ account එක මෙහෙම හැදෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකොට බලවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි. මම කලින් කිව්වා වගේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ channel එක දැම්ම ඔය යට කළු පාට subscribe button එක click කරලා like එකකුත් දාගෙන bell icon එක click කරලා තියාගෙන මේ වීඩියෝ එක ගැන මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ කියලා comment එකකුත් යටින් දාගෙන යන්න.